දවසට පැය 8 ගානේ නිදා ගන්න එක්කෙනා අවුරුදු 60 දී අවුරුදු 20ක් නිදාගෙන තියෙනවා. ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 60යි. අවුරුදු 40ක් පියවිව ඇවිදිමින් සක්‍රියව ඉඳලා. හැබැයි අවුරුදු 60ක් නිදාගෙන ඉඳලා සංස්කෘතියත් එක්ක කියනකොට දැන් පැත්තක අර එහෙම්මෙන් නිදිමත තියෙන කට්ටියක් ඉන්නවා. ඔය නිින්ද කියන එක ගැන කතාවක් කියන්න මම මේ යන්නේ. ඒකෙ හින්දා. දැල්ලමයි ඔය නිින්ද මම මේක මගේ කතාවක් නෙමෙයි. මේක මට කලින් විවිධ අය පෙන්නලා දුන්න කතාවක්. නමුත් මම මේක ආපහු මේ ඕගොල්ලන්ගේ ඔළුවට යමක් නිින්ද ගැන දාන්න සිහිපත් කරන්න හදන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් දවසට පැය 8ක් ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් නිදා ගන්නවා නම් ඒ කියන්නේ ඕගොල්ලෝ දවසෙන් 3න් එකක් නිදි. හරිද? දැන් දවසෙන් 3න් එකක් නිදා ගන්නවා. අපි හිතමු මෙතන ඉන්න ළමේ ජීවත් වෙන්නේ අවුරුදු 60යි කියලා. දැන් අවුරුදු 60ක් ජීවත් වෙනකොට දවසට පැය 8 ගානේ නිදා ගන්න එක්කෙනා අවුරුදු 60 දී අවුරුදු 20ක් නිදාගෙන තියෙනවා. ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 60යි. අවුරුදු 40ක් පියවිව ඇවිදිමින් සක්‍රියව ඉඳලා. හැබැයි අවුරුදු 60ක් නිදාගෙන ඉඳලා තියෙනවා. දැන් අපි වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ නේ ළමයි. ඔය ජීවත් වෙච්ච කෙටි ජීවිත කාලේ මේ ලෝකේ අත්විඳොත් ලෝකේ ඇහැරිලා ඉඳලා ලෝකේ බලාගෙන හිටියොත් අවට වෙන දේවල් ලෝකේ දකිමින් විඳිමින් හිටියොත් තමයි අපි ඉපදිච්ච එකේ ප්‍රයෝජනයක් තියෙන්නේ. ඒ නිසා නිින්ද හොඳයි කියලා කියනවා. නිින්ද හොඳයි තමයි. හැබැයි ඒ වුණාට නිදාගත්තොත් ලෝකේ විඳින්න තියෙන කාලය, ලෝකේ දකින්න තියෙන කාලය අඩු වෙනවා. ඒ කියන්නේ දවසට පැය 8ක් නිදාගත්තොත් අවුරුදු 60ක් ජීවත් වෙන මිනිස්සයා අවුරුදු 20ක්ම ඉඳලා තියෙන නිදාගෙන ඉපදිච්ච එක අපරාධي වගේ. හරිද? ඒකින්ද ඔය නිින්ද ගැන හොඳට හිතලා නිින්ද අඩු කරගෙන ලෝකේ විඳින්න, දකින්න, ලෝකේ සැරිසරන්න වැඩි කාලයක් වෙන් කළොත් තමයි ඉපදිච්ච එකේ ප්‍රයෝජනෙ තියෙන්නේ.